That අපේ සෝදමු ඇඟිලි කරුත් සෝදමු අත උඩ ඇති කුණු දූවිලි හොඳින් යන්න සෝදමු අත්ල හොඳින් සෝදමු ඇඟිලි තුඩුද සෝදමු පිරිසිදු වන තුරු අත් පොඩි සබන් යොදා සෝදමු ආයිබෝවන් දුවේ පුතේ ඔයාලා දන්නවද හැමදාම උදේටයි රෑටයි දත් මැද්දොත් අපේ දත් මුතු වගේ ලස්සනට තියාගන්න පුළුවන්. පියවර 1. මුලින්ම බුරුසුව විදුරු මසට මදක් ඇල කරලා මේ විදිහට තියාගන්න. පියවර 2. දැන් හිමින් බුරුසුව රවුමට කරකවමින් දත් මදිමු. පියවර 3. දත්වල පිටත විතරක් නෙවෙයි. මේ වාගේ ඇතුළත පැත්තත් හොඳින් මදින්න ඕනෑ. පියවර 4. අපි කෑම හපන දත්වල මතු පිටත් ඉදිරියට සහ පස්සට පීරමින් හොඳින් පිරිසිදු කරමු. පියවර 5. අවසානයේට අමතක කරන්න එපා. අපේ දිවත් හිමින් පිරිසිදු කරන්න. එතකොට කටින් නරක සුවඳක් එන්නේ නෑ. දැන් බලන්න. ඔයාලගේ දත් ලස්සනට බැබලෙනව නේද? හැමදාම මේ විදිහට දත් මදින්න මතක තබා ගන්න. පුතේ, දුවේ, දැන් ඔයා ලොකු ළමෙක්නේ. ඉතින් අපි අද ඉගෙන ගනිමු කොහොමද තනියම සහ පිරිසිදුව වැසිකිළිය පාවිච්චි කරන්න කියලා. මේක හරියට පොඩි මිෂන් එකක් වගේ. මුලින්ම වැසිකිළියට ගිහින් දොර වහගන්න ඕනේ. ඒක අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න කරන දෙයක්. වැසිකිළි ආසනයේ මත හරියට වාඩි වෙන්න. කලබල වෙන්න එපා. හිමින් සීරුවේ ඔයාගේ වැඩේ කරන්න. වැඩේ ඉවර වුණාම වතුර පාවිච්චි කරලා හොඳට පිරිසිදු වෙන්න ඕනේ. හැමතිස්සෙම ඉස්සරහ ඉඳන් පස්සට front to back පිරිසිදු වෙන්න මතක තියාගන්න. එතකොට තමයි ලෙඩ හැදෙන්නේ නැත්තේ. වැඩේ ඉවර වුණාම අනිවාර්යයෙන්ම ෆ්ලෂ් කරන්න ඕනේ. වැසිකිලි හැමතිස්සෙම තිබුණා වගේම පිරිසිදුව තියන්න අපි වග බලා ගන්න ඕනේ. දැන් එළියට ඇවිත් සබන් දාලා තප්පර 20ක් විතර හොඳට අත් දෙක හොදන්න. ඇඟිලි අස්සෙත් හොදන්න ඕනේ. එතකොට තමයි විෂ බීජ ඔක්කොම විනාශ වෙන්නේ. වැසිකිළියට යන්න ඕන වුණාම ඉක්මනින් කියන්න. මුත්‍රා හෝ මල පහ හිර කරගෙන ඉන්න එපා. පාවහන් ස්ලිපර්ස් පැළඳගෙන යන්න. වැසිකිළිය ඇතුලේ සිල්ලම් කරන්න එපා. වැඩේ ඉවර වුණාම ඇඳුම් පිළිවෙලකට ඇඳගන්න. වතුර අපතේ යවන්න එපා. බලන්නකෝ, ඒක හරිම ලීසීනේ. ඔයාට මොනවා හරි උදව්වක් ඕන වුණොත් හැමතිස්සෙම අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්න. ඔයා දැන් දක්ෂ ළමෙක්. දරුවා වැසිකිළිය නිවරදිව භාවිතා කරන සෑම අවස්ථාවකදීම ඌන්ව අගය කරන්න. ඒ ඌන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතු වී. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන